පැටියෝ කොහොමද ටිලින්සිල්ලාගෙන් ගත්තේ අපේ ඥාතිතනේ මේ යුගේවල. අපිනේ දුන්නේ අපේ කොටි ඩයස්පොරානේ දුන්නේ මේ සල්ලි. හො ආයෙ කියන්නේ ටිලින්සිල්ලාගෙන් ගත්තේ අපේ ඥාතිතනේ මේ යුගේවල. අපිනේ දුන්නේ අපේ කොටි ඩයස්පොරානේ දුන්නේ මේ සල්ලි. කිතුවා දමල වල මරන් දෙයි කියලා. කොහෙද යන්නේ සරමක්වත් අරන් දෙන්න බැරි මිනිස්සු කොහමද දමල වල මරන් දෙන්නේ? තව රැවටෙමු. දේශපාලනය විතරක් කරමු. රට ගැන, රටේ දියුණුව ගැන, දරුවන් අනාගතය ගැන, රටේ අනාගතය ගැන හිතන්න ඕනේ නැහැ. දේශපාලකයෝ පෝසත් කරමු, දේශපාලකයෝ පෝෂණය කරමු, පක්ෂ වෙනුවෙන් කඩේ යමු. රට වැඩක් නැහැ. අපි ඉපදෙමු, මරණකන් දුක් විඳිමු. දේශපාලකයන්ට උගේ පවුල් වලට අනාගතයක් හදලා දෙන්න, උන්ගේ ලෝකේ සුරපුරයක් කරන්න අපි කැපවෙමු. එදාත් අදත් ඉස්සරහටත් කවුරුරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයත් වෙනකන් කියන්නේ අධිකාරි ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි. පොලිටික්ස් ආතල් මාර වැඩේ කියන්නේ ප්‍රභාකරන් තාමත් දෙවියෝ විදිහට සලකන අර්ජුනා මහින්ද රාජපක්ෂ සහභාගී වුණු පොහොට්ටුවේ ප්‍රධාන රැස්වීමක ප්‍රධාන කතිකෙක් කරනවා කියන එකට යට ඉඳන් කට්ටිය hina වෙවි අපුඩි ගහපේකනේ. මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහා කතා කරනකොට ඇත්තරම මේ ඒකේ වෙනම ෆීලිං එකක් කියන්න අමාරුයි. බලන්න නයනී ඇත්තටම දේශපාලනයකට මම කැමති වෙලා ආවේ නැහැ. දේශපාලනයකට තල්ලු වුණා. කවුද යකෝ මේ මිනිස්සුව තල්ලු කරේ? මොකද ඒ බලු වැඩේ කරේ? ආවට පස්සේ ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් හිතනවා සිංහල ඉගෙන ගන්න ඕනේ කියලා. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකාරි ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය බලනවා. පොඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඕකේ. අද මේ සභාව ඇතුලේ අධිකාරි ජනාධිපතිතුමාගේ ඉස්සරහා මට කතා කරන්න හම්බෙච්ච අවස්ථාවේ මම ඇත්තටම ගරු කරනවා. මම රෝගිත අයියා කියන්න කැමැති. රෝගිත අයියා කිව්වා මේ ලයිට් නැති ගෙදරක ජෙනරේටර් කියලා මම නම් කියනවා ඒක වැරදි කියලා. අධිකාරි ජනාධිපතිතුමා කියන්නේ මේ රට විශේෂයෙන් සිංහල ජනතාවට එකම ජනාධිපතිතුමා කවුරුරි ඉන්නවා නම් මම ඇත්තම කියන්න කැමති මම වෙන කාට කවුරුවත් ජනාධිපති විදිහට ගරු කරන්න කැමති නෑ මට. ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි සිංහල ජනතාවට. hina වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි සංසාර ණය ගනුදෙනු. එදාත් අදත් ඉස්සරහටත් කවුරුරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයත් වෙනකන් කියන්නේ අධිකාරි ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි. නේ කවුරු හරි මේ මිනිස්සයාට කියනවද ඊට පස්සේ කී දෙනෙක් නම් ජනාධිපති වුණාද කියලා? මං අහන්නේ කාව අමතක කරත් අපේ සිරිසේන අයියව අමතක කරන්න පුළුවන්ද බං? සින්දුවක් හරි කියලා දෙන්න හිටියේ ඒ මිනිස්සයා විතරයි. සින්දුවක් කියමුද? අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ අමර බන්දු රූප සිංහ. මිනිසු සමහරවිට මේ රටේ බොරුවට රැවටිලා පච්චට රැවටිලා ඡන්ද දීලා ජනාධිපති කරගන්න පුළුවන් කාවනොත් ඒ වුණාට තමන්ගේ ජාතියට මම මේ දේශපාලනයකට ආවට පස්සේ එකම එකක් ඉගෙන ගත්තා තමන්ගේ ඥාති ආදරය කරන්න ඕනේ ඔක්කොටම කරලා. You serious? තමන්ගේ ජාති ආදරය කරන්න ඕනේ. තමන්ගේ ජාතියට ආදරය නම් විතරයි අනිත් ජාතියට ආදරය කරගන්න පුළුවන්. මම මගේ ජාතියට ආදරේ ඒ වගේ අපේ ජනාධිපතිතුමනි සිංහල ජනතාවට මම හිතන්නේ ගම්බල දැන් ගිහිල්ලත් ඇහුවොත් කවුද ඔයගොල්ලෝ වැඩි ආදරය කරන්න කියලා අධිකාරි ජනාධිපතිතුමාගේ නම තමයි කියන්නේ. ඒ නිසා මම හිතන්නේ 2029 ආවිල්ලා මම විශ්වාස කරනවා අධිකාරි ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ පුතා 2029 ආවිල්ලා අපි දෙමළ සිංහල ප්‍රශ්න ඉවර කරනවා කියලා. කවුද අපේ නාමල් අයියද? ඒ වෙනකම් මේගොල්ලෝ ඉවර කරන්නේ නැහැ කවදාවත්. ඔයාලා ඉඳලා බලන්න පළාත් සභාවේ තියෙන එකකුත් නැහැ. බොරු කරනවා හැම රටටම ගිහිල්ලා දෙමළ මිනිස්සු ඒගොල්ලොත් ඔක ඉන්නවා කියලා. පුළුවන් නම් මේ පළාත් සභාවේ තියලා බලන්න කියන්නකොනේ. ඒක තියන්නේ නැහැ. ආලත් ක්‍රමයේ කියනවා පරණ ක්‍රමයේ කියනවා ඒගොල්ලෝ තියෙන ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා
මම විශ්වාස කරනවා 2029 අපි කතා වෙලා මේක ඉවර කරමු. ඒකින් ඉස්සරහට සිංහල දෙමළ කියන එකක් මම නාමලුත් එක හිටියා නම් කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මම එයාව බලන්නේ එයාගේ ඥාතිට එයා මාර ආදරේ. බෞද්ධාගමට එයා මාර ආදරේ. ඇයි අපේ රටට ඒකට යාලා මාර ආදරේ යන්නේ? ඒ වගේ හින්දු ආගමට මං ආදරේ ඇත්ත කියන්න ඕන. එහෙම නැතුව නිකන් අපි ඔක්කොම එකයි කියලා සරම ඇතුළේ ඉන්න බෑනේ. ඒක වැරදි. ඒක වැරදි. කවුද සරම ඇතුළේ ඉන්නේ කියලා අපි දන්නෙත් නෑ. ඒගොල්ලෝ දන්නෙත් නෑ. ඒ නිසා එහෙම එකක් කරන්න බෑ මේ රට. තමුන් කියන තම සිංහල කියලා. තමුන් කියන මම බෞද්ධාගම කියලා. මම බය නැතුව කියනවා මම දෙමළ හින්දු කියලා. අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. එහෙම නැතුව ඔයා මොකද්ද කියලා කිව්වම අපි දැන් කියන්නේ පස්සේ කියන්නම් කියලා. ඒ වගේ ඔයා සිංහලද කියලා කලින් කටහරලා කියන්න. මම මේක සිංහල භාෂාවෙන් කියන්නේ. ආණ්ඩුවට කියන්නේ. ඔයා සිංහල ඔයා බෞද්ධ ආගම කියලා කියන්න. මම දෙමළ මම හින්දු කියලා කියන්නම්. අපි කතා වෙලා මේක ඉවර කරමු. එහෙම නැතුව ඒගොල්ලෝ අපිත් එක්ක තමයි ඉන්නේ කියලා ඉන්නේ අය කවුද කියලා දන්නෙත් නැහැ. යන්නේ අය කියලා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ මන්ත්‍රී සමහරවිට මමයි මේ කවුද රෝගීද අයියා කතා කරන්නේ ඔය ඇමති කෙනෙක් වෙන්න දී නේද කතා කරන්න කියලා. අතරම සමහර වෙලාවට සමහර ඇමතිලාව අපි නම දන්නෙත් නැහැ. අපි නම හොයාගෙන කතා කරන්නේ මේ ඇමති කියලා. නැත්නම් පුටු නම්බර එක තමයි කියන්න වෙන්නේ 10 වෙනි පුටුවේ ඉන්න ඇමති කෙනෙක් කියලා. බලන්න ඉතින් එකම යාළුව ටිකට පාර්ලිමේන්තු ය아가න්න බැරි වුණාම මෙයාලට දැනෙන වේදනාව සබ්බ පහය ගමනිය සියල්ල හැරදා යා යුතුයි මචං. ඒ නිසා මං හිතන්නේ එහෙම රටක් හදාගන්න බෑ. දැනුත් මම බය නැතුව කියන්නම් මම මගේ ඥාතිට ආදරයි හැබැයි බය නැතුව කියන්නම් කොළඹ ඉඳන් ගෝල් යන්න පුළුවන් නම් හයිවේ එකේ ඒක හදපු එක නා මේ ඉස්සර වාඩි වෙලා ඉන්න ජනාධිපතිතුමා මේ අඩියක්වත් හදන්න බැරුව සමහර කියනවා තමන්ගේ සල්ලි වලින් හදනවා කියලා. තමන්ට කොහෙද යන්නේ සල්ලි? මම ටිල්වින් සිල්ලාගෙන් ගත්තේ අපේ ඥාතිට නේ මේ UK වල. අපිනේ දුන්නේ අපේ කොටි ඩයස්පෝරානේ දුන්නේ මේ සල්ලි. හෝ ආයි කියන්නේ ටිල්වින් සිල්ලාගෙන් ගත්තේ අපේ ඥාතිට නේ මේ UK වල. අපිනේ දුන්නේ අපේ කොටි ඩයස්පෝරානේ දුන්නේ මේ සල්ලි. තමන්ගේ සල්ලි ඔය තියෙන්නේ. අපි දුන්නේ සල්ලි. අපි දීපු සල්ලි වලින් මේ දේශපාලනයකට පාවිච්චි කරලා හැම පැත්තටම රල්ලක් කියලා රල්ලක් ගාලා දැන් සල්ලි ඉවරයි. හැබැයි අපි ආයෙ දෙන්නේ නැහැ. අපි දෙන්නම නැහැ. අපි ආයෙ දෙන්න නැහැ. අපි එකපාර රවටුණා. අපි කියන්නේ අපේ කොටි ඩයස්පෝරා එකේ පිටපස්සේ ඉන්න මිනිස්සු හිතුවා දෙමළේලා මරන් දෙයි කියලා. කොහෙද යන්නේ සරමක්වත් අරන් දෙන්න බැරි මිනිස්සු කොහමද දෙමළේලා මරන් දෙන්නේ? ඒ කියන්නේ දැන් ආණ්ඩුවෙන් ගන්න බෑ කියලා තේරුණ හින්දා පොට්ටුවට සෙට් වුණානේ. Oh my. දැන් හොඳම පැහැදිලිින් ඉන්නේ අපේ මිනිස්සු 7-5ක්වත් දෙන්නේ නැහැ. මේ සැරේ ගිහලා හම්බෙන්න try කරා. මිනිස්සු කිව්වා එන්නේ නැහැ කියලා ගහලා පෙන්න එලව්වා. ඒ වගේ තමන්ගේ ඥාතිට බොරු කියනවා අපේ ඥාතින්ට සල්ලි අරගෙන ආවිල්ලා මේ බොරු කියන ඒව කියන්නේ නැතුව අපි රණ්ඩු වෙමු. මම නාමලුත් එක්ක රණ්ඩු වෙන්න. හැබැයි අපි රට හදමු ලස්සනට. ඒකේ ඔයාලට තේරිච්ච නැති උන් අප්පොඩි ගහපු වැදගත්ම කෑල්ල මොකක්ද දන්නවද? ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන අනුර කුමාර ශානායක කැම්පේන් එක කරලා ඡන්දෙ දින්නා. ඊළම දෙනවා කියලා අපිට ඊළම කියා සරමක්වත් දුන්නේ නැහැ. ඒක නිසා නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරන්න අපි උදව් කරනවා කියලා කිව්වා. ඒකට පහලින් තෙමු අප්පොඩි ගැහුවා. ඇයි ඒ කියන්නේ ඌ අනියමෙන් කිව්වේ මොකද්ද? අනුර කුමාර ශානායකට සල්ලි දීලත් අපිට ගන්න බැරි වුණා ඊළම දෙන්නේ නැහැ. අපි රැවට්ටුවා. නාමල්ට ජනාධිපති වෙන්න කැම්පේන් එක කළා අපි ඡන්දය අරන් දෙනවා. නාමල්ගෙන් ඊළම ගන්න. ඒකනේ ඒකේ ගැප් වෙලා තියෙන්නේ. එතකොට මේ කතා වහන් හිටපු යට ඉඳන් අප්පොඩි ගහපෙවුම් මේකට මාර විදිහට හැලි ලියපෙවුම් උඹලගේ රණවිරු ගාය බං කොහෙද බං එතකොට තිබුණේ? උඹලගේ මාර රණවිරු ගායන්නේ බං තියෙන්නේ. ප්‍රභාකරන් දෙයිය විදිහට හලකන එකෙක් පාර්ලිමේන්තුවේ LTT වෙනුවෙන් කතා කරන එකෙක් යුද්ධ දිනපු මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ ප්‍රධාන කතිකෙක් කළා උඹලට ආතල් දෙනවා උඹලා අප්පොඩි ගහන ඌ වීරයෙක් කරගෙන ඒකාතකින් බං ඔය අප්පොඩි ගහනේ උන් ගැන හරි කෑලි ලියපුවුන් ගැන හරි කතා කරන්න දෙයක් නැහැ. යුද්ධ දිනපු පොන්සේකා කිසිම හේතුවක් නැතුව අවුරුදු දෙකමාරක් කිරිය දානකොට කටක් කෙල්ලපු නැති හුම් ගාපු නැති උන් රටට ලෝකෙට කිසිම වැරද්දක් කරපු නැති අහිංසක මිනිස්සු 278ක් මරන්න ආධාර අනුබල දුන්න සුරේෂ් සලේ වෙනුවෙන් කෑ ගහන උඹලගෙන් මොන රණවිරු ගායක්ද මම බලාපොරොත්තු වෙන දිනේ නේද? එක වර්ගයේ කුරුල්ලෝ එකත්තේ වහනවා කියන කතාවක් තියෙනවනේ. මහින්ද රාජපක්ෂලා බලලා මැටියෙන් හරි පියවල් නම් එච්චරයි ඕනේ. ඒක නිසා තමයි
ජාතිවාදය වපුරවන්න පුළුවන්, ආගම්වාදය වපුරවන්න පුළුවන්, ජාතිය ආගම කොටවන්න පුළුවන් එවුන් ලං කරගෙන උන් පෝෂණය කරනවා. ඒකේ සිංහල පැත්ත පාට් එක කරන උන් දෙන්න තමයි විමල් ඊරවංශ, උදයගම්මාපිල, රතන හාමුදුරුවෝ ඒ සෙට් එක. උන්ට අසීමිත සැප සම්පත් දීලා මුදල් වියදම් කරලා කරන්න පුළුවන් දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් ටික දීලා උන් මේ පැත්තෙන් මෙහෙවනකොට අර්ජුනාල වගේ උන් අර පැත්තෙන් අරගෙන උන් ලව්ව උන්ගේ ජාතිය අවුලවනවා. මොකද ජාති ආගම් ඇවිලෙන තරමට තමයි ඒක බේරගන්න නිවන්න රජපෞලකින් එකෙක් ගේන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකට ඉතින් සුදුසු අනාමල්නේ. sorry රාජපක්ෂ පවුලෙන් ඇහෙන්න වෙන එක පවුල කිව්වත් ඔය යුද්ධ ගිනි දැල් නිවන්න, ජාති ආගම් ප්‍රශ්න විසඳන්න මේ ලෝකේ එක එක්කත් නැහැ, රාජපක්ෂ පවුලෙන් විතරයි ඉන්නේ. ඒකනේ පාස්කු බෝම්බ ප්‍රහාරේ පරිද්ද වෙච්ච දවසට දවස් දෙකකට පස්සේ ගෝඨාභය කතා කරලා කිව්වේ මම චන්දරේ ජනාධිපතිවරණට ඉල්ලනවා කියලා. රට ජාතිය බේර ගන්න නම් රාජපක්ෂලා තමයි. අපි තව රැවටෙමු. දේශපාලනය විතරක් කරමු. රට ගැන, රටේ දියුණුව ගැන, දරුවන් අනාගතය ගැන, රටේ අනාගතය ගැන හිතන්න ඕනේ නැහැ. දේශපාලකයෝ පෝසත් කරමු, දේශපාලකයෝ පෝෂණය කරමු, පක්ෂ වෙනුවෙන් කඩේ යමු. රට වැඩක් නැහැ. අපි ඉපදෙමු, මරණකන් දුක් විඳිමු. දේශපාලකයන්ට උන්ගේ පවුල් වලට අනාගතයක් හදලා දෙන්න, උන්ගේ ලෝකේ සුරපුරයක් කරන්න අපි කැප වෙමු.